හෙලෝ ගයිස් ඉතින් සාදරයෙන් පිළිගන්න ඔයාලව අලුත් වීඩියෝ එකකට කාලෙකින් තමයි ඉතින් වීඩියෝ එකක් ගේන්නේ ටයිම් එකක් නෑ ඉතින් වීඩියෝ එකක් කරන්න තරම් ඔන්න මං ආපහු සරල එන්ට්‍රි එකක් ගත්ත විදියක් ගැන ඔයාලට විස්තර කරන්න හැදුවේ සරල කිව්වට ඉතින් පිප් 347ක එන්ට්‍රි එකක් පිප් 300ක් කියන්නේ ආයෙ ඉතින් ගෝල්ඩ් වල පිප් 300ක් කියන්නේ ආයෙ සුපිරිම එන්ට්‍රි එකක් කියන එක තමයි කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ඩේලි ටාගට් එක තියාගන්නේ පිප් 100ක් වගේ මේක පිප් 300ක එන්ට්‍රි එකක්. ඉතින් වැඩි හිතන් දැන 0.01ක් වෙන 0.01 කියන පොඩිම ලොට් එකෙන් මේ ට්‍රේඩ් එක නෙමෙයි 0.01කින් ඔයා පිප් 100ක ට්‍රේඩ් එකක් ගත්තත් ඩොලර් 10ක් ප්‍රොෆිට් එක තියෙනවා. ඉතින් මෙතන පිප් 300කට වැඩිය අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉතින් හිතන්න අඩුම එකෙන් ගහලත් කොච්චර ප්‍රොෆිට් එකක් තියද කියලා. හරි ඉතින් වැඩි කතන්දර ඕනේ නැහැ. කොහොමද මේ එන්ට්‍රි ගත්තේ කියලා අපි කතා කරමු. මම මේක මුලින්ම අඳුරගත්තේ 4 hour chart එකේ MSNR තමයි මම පාවිච්චි කරේ මෙතනදී. 4 hour chart එක ගත්තට පස්සේ මම බැලුවා මොනවද තියෙන්නේ කියලා. මම මාක් කරලා තියෙනවා සමහර දේවල්, සමහර ලෙවල් මාක් කරලා නැහැ. හරිද? මෙන්න මෙහි ටර්ටල් සූප් වෙලා මේ පැත්තේ තියෙන ලික්විඩිටි හන්ට් වෙලා තිබ්බා. ඒ කියන්නේ මෙතනින් බයි වෙනවා කියලා ඒක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් මාකට් එක shift වෙලා කියලාත් මං අඳුරගත්තා. හරිද? ඊට පස්සේ මම ඒ වෙලාවේ මාකට් එක බලද්දි වෙලා තිබ්බේ MSNR ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙතන හැදිලා තිබ්බා. ඒක මරුබෝස්වකින් බ්‍රේක් වෙලා ඊළඟ කැන්ඩල් එකේ විග් එක මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ ටච් වෙලා තිබ්බා. මම මාකට් එකට එද්දි ඔන්න ওই විදිහට තමයි මාකට් එක තිබ්බේ. ඉතින් මම අඳුරගත්තා මාකට් එක යන්නේ මෙන්න මේ විග් එකේ ලික්විඩිටි ගන්න හරි මෙන්න මෙතනට හරි තමයි මාකට් එක බයි වෙන්නේ කියලා මං අඳුරගත්තා ඒ වෙලාවේ 4 hour chart එකේ මම උදේ මාකට් එකට ආපු වෙලාවේ. ඊට පස්සේ මම 15 minute බැලුවා 15 minute බැලුවද්දී එහෙම ලොකුවට confirmation එකක් අඳුර ගන්න බැරි වුණා. ඊට පස්සේ 5 minute වලට ගියා. 5 minute වලින් මං ඒක ලස්සනට අර ටච් වෙච්ච එකේ කැන්ඩල් බලලා හරිද මෙතන එන්ට්‍රි ගත්තේ මං මෙන්න මේ හරියෙන් වගේ. මේ අර ලයින් එකේ ටච් වෙලා මාකට් එක උඩට ගිහින් ආපහු පල්ලෙහාට ඇවිල්ලා බුලිෂ් කැන්ඩල් එකක් හැදිලා මෙන්න මෙතන මෙයත් බ්‍රේක් වෙද්දි තමයි මෙන්න මේ ඔයාලට පේනවා මෙන්න මේ අන්තිමට හැදිච්ච කැන්ඩල් එකේ මේ කැන්ඩල් බොඩි එකේ හයි එක බ්‍රේක් වෙලා මෙන්න මෙහෙම විග් එක ගහද්දි තමයි මම මෙන්න මෙතනින් බයි එක ගහගත්තේ. මොකද මම මාකට් එකට එද්දි පොඩ්ඩක් පරක්කු වුණා. නැත්තම් මෙන්න මෙතනින්ම එන්ට්‍රි එක ගන්න තිබ්බා. මං අර බලද්දි චුට්ටක් පරක්කු වෙච්ච නිසා මං එන්ට්‍රි එක ගත්තේ මෙතනින්. ඉතින් එතනින් එන්ට්‍රි එක ගත්තත් ඔතනින් එන්ට්‍රි එක ගත්තත් පිප් 297ක් තියෙනවා. හරිද? ඒක තමන් ගහන ලේයර් එකත් එක්ක ප්‍රොෆිට් එක ගොඩාක් වැඩි. ඉතින් පිප් 297ක් කියන්නේ ඉතින් 300ට වැඩි. ඉතින් 3යිනේ අඩු. මේ මං එන්ට්‍රි එක හරිනම් මං ඒ වෙලාවේ මාකට් එකේ හිටියනම් මං එන්ට්‍රි එක ගන්නෙ මෙන්න මෙතනින් හෝ මෙන්න මෙතනින්. ඒත් ඔතනින් ගත්තත් එතකොටත් පිප් 330ක් විතර සෙට් වෙනවා. කොහොම හරි ඒක සුපිරි එන්ට්‍රි එකක්. වැඩි දෙයක් කරේ නෑ. අර SNR ලෙවල් එක අඳුරගත්තා. 4 hour chart එකෙන් මාකට් එක කොතැනටද මේ ඊළඟ කැන්ඩල් දෙක කොයි හරියට යාවිද කියලා අනුමාන කරා. 15 minute වල confirmation බැලුවා. එච්චර ලොකු confirmation එකක් තිබ්බේ නෑ. 5 minute වල කැන්ඩල් හැදෙන විදිය අඳුරගෙන කැන්ඩල් confirmation වලින් මම මෙතන ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. වැඩි දෙයක් කරාද? නෑ. support and resistance තමයි තිබ්බේ. MSNR වල කොහොමද තියෙන්නේ support and resistance. අර පොඩ්ඩක් බලන විදිය වෙනස් වෙනවා. මෙතන එන්ට්‍රි එක ගත්ත මෙන්න මේ කැන්ඩල් එකේ. ඒකට හේතුවත් මම කියන්නම්. දැන් මෙතන bearish movement එකක් නේ. කියන්නේ sell එකක් නේ ගිහින් තියෙන්නේ. ඒ සෙල් එක ගිහින් තියෙන්නේ මෙතන හොඳ පවර් එකකුත් එක්ක. ඉතින් මෙයාගේ හයි එක බ්‍රේක් කරනවා කියන්නේ මෙතන මේ සෙල් පවර් එකට වැඩිය බයි පවර් එකක් ආවා කියන එක තමයි මම ඒකෙන් අදහස් කරන්නේ. ට්‍රේඩර් කෙනෙක් විදියට කාලයත් එක්ක මම ඉගෙන ගත්ත දේවල් ඒවා. ඉතින් ඒක බ්‍රේක් වෙලා එතනට විග් එකක් ගහපු එකෙන් මං හිතාගත්ත දැන් මාකට් එක මෙතනින් බයි වෙන්න යන්නේ. එතනින් මං ට්‍රේඩ් එක ගත්තා. මං දැන් ඇනලයිස් එකට අනුව මේ විදියට SL එක තියාගත්තට මම හිතින් හදාගෙන හිටියේ මෙන්න මේක මෙතනින් පල්ලෙහාට බ්‍රේක් වුණොත් ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා කියලා තමයි මං හිතාගෙන හිටියේ. මොකද නැත්තම් මට ලොකු SL එකක් තියන්න වෙනවා. මෙතනින් ට්‍රේඩ් එක ගත්තොත් පිප් 100 ගානක SL එකක්. ඉතින් එච්චර ලොකු SL එකක් තියෙන එක බොහොම රිස්කි කිසි තේරුමක් නැති එන්ට්‍රි එකක් වෙනවා. මේ මෙතනින් එන්ට්‍රි එක ගත්තේ නම් එච්චර ෂේප් අර කොහොමත් හයි ලොට් වලින් ගහන්නේ නැහැනේ. මේක පැය ගාණක් රන් වෙච්ච ට්‍රේඩ් එකක්. මම මෙතනින් එන්ට්‍රි එක ගත්තා. SL එක මං තියාගන්න හිටියේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ මෙන්න මෙයා පල්ලෙහාට මෙතනින් බ්‍රේක් වෙන්න ගියොත් ක්ලෝස් කරගන්නවා කියලා. ඒත් පිප් 66ක්
තියෙනවා SL එක. මේ දවස්වල කොහොමත් ගෝල්ඩ් වල වගේ volatility එක වැඩි ඒ කතන්දරත් එක්ක කොහොමත් පිප්ස් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා. ඒත් ප්‍රශ්නයක් නෑ 1 to 3 entry එකක් මං අරගෙන තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ ඒක නිසා. අනිත් එක මං candle confirmation බලන නිසා මේ හරියේ හැදෙන candle එකෙන් මට අඳුරගන්න පුළුවන් මාකට් එක පල්ලෙහාටද ඉහළටද යන්නේ කියලා. ඒක නිසා මට එච්චර ලොකු loss මේ pip 60 ගානක් පොතේ හැටියට SL තිබ්බත් pip 60 ගානක් මම pip 20න් 25න් වගේ ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. ඒක ඉතින් මට මෙහෙම වීඩියෝ එකකින් ඔයාලට කියන්න බෑ. ඒක මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මං කරන දෙයක්. ඊට පස්සේ මාකට් එක මෙතනදී ඇකියුමුලේෂන් එක කියන්නේ සයිඩ් වේ යන්න පටන් ගත්තා. මෙතන සයිඩ් වේ ගියාට පස්සේ මෙතනත් අර 4 hour වල හැදුනා වගේම MSNR ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදුනා. එතන ටච් වීමත් එක්ක මම තව ලේයර් එකක් ගහගත්තා මෙන්න මෙතනින්. හරිද? මෙතනින් තව ලේයර් එකක් ගහගත්තා. ඊට පස්සේ මං හිතාගත්තා මාකට් එක මෙතනින් පල්ලෙහාට ගියොත් මං ඒ ට්‍රේඩ් දෙකෙන්ම අයින් වෙනවා කියලා. ඉතින් මෙතනින් පල්ලෙහාට ගියා කියන්නේ කොහොමත් මෙහි ප්‍රොෆිට් එක තියෙන නිසා ඕවරෝල් මං කොහොමත් ප්‍රොෆිට් මේ මෙන්න මෙතනින් පල්ලෙහාට මාකට් එක ගියොත් ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා කියලා හිතාගත්තා. ඒත් ඉතින් එතනින් පල්ලෙහාට මාකට් එක ගියෙත් නෑ. මෙතනින් ලස්සනට බයි එක දුන්නා. ඊට පස්සේ මෙතන ලස්සනට මාකට් එක හැදිලා බයි එක ගිහින් PP ගියා. ඔන්න ওই විදියට තමයි මේ ට්‍රේඩ් එක ගත්තේ. මහා ලොකු දේවල් බැලුවේ නෑ. බොහොම සරල විදියට එන්ට්‍රි එකක් ගත්තේ. ඔයාලට එච්චර සමහර කට්ටියට තේරෙන්නේ නැති සමහර කට්ටියට තේරෙන්නේ නැතුව ඇති. මම මේ වීඩියෝ එක දාපු හේතුව ඔයාලා ඉගෙන ගන්න ඇති මාකට් එකේ මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් වලින් උනත් මේ ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ මේ සාමාන්‍ය දෙයක් කියලා හිතන්න එපා. මම මේ කියන්නේ ගෝල්ඩ් මාකට් එකේ පමණයි. හරිද? ක්‍රිප්ටෝ වලවත් වෙන කිසිදු එකකවත් මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් ඇඳලා ට්‍රේඩ් කරන්න යන්න එපා. කෙලවෙන එක කෙලවෙනවා. හරිද? මම ප්‍රධාන වශයෙන්ම මම පාවිච්චි කරන්නේ MSNR කියන ඇනලයිස් මෙතඩ් එක. MSNR වල තියෙනවා මේ විදියට ට්‍රෙන්ඩ් ලයින් එකක් මාක් කරලා එන්ට්‍රි ගන්න ක්‍රමයක්. අන්න ඒ ක්‍රමේ සහ ප්‍රයිස් ඇක්ෂන් මේ කැන්ඩල් හැදෙන විදිය ගැන මම ඉගෙනගෙන තමයි මේ වගේ එන්ට්‍රියක් සරල විදියට ගන්න. ඉතින් ආවට ගියාට කරන්න බෑ. ඔයාට මේක ප්‍රැක්ටිස් කරන්න ඕන නම් 1 minute 3 minute වගේ chart දාගෙන සති දෙකක් තුනක් මේ විදියට තනියම ඇනලයිස් කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාට නිකම්ම මේක හුරු වෙනවා. පහළුත් වීඩියෝ එකකින් හමු වෙමු. මං හිතාගෙන ඉන්නවා ඉස්සරහට වැඩ ටිකක් කරන්න. බලමු ඉතින් සබස්ක්‍රයිබර්ස්ලා 1000ක් වගේ හැදුනම ඒ වැඩේ කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. ප්‍රශ්න තියෙනම් මට අහන්න. මේ chat එකට දාන්න. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එක තියෙනවනේ. ඒකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.